පසුගියදා පැවති යුරෝප් ෆෝමියුලා විවෘත මෝටර් රථ තරඟාවලියේ ආධුනික රුකී ශූරතාවය මෙන්ම සමස්ත තරඟාවලියේ දෙවන ස්ථානය හිමි කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ජෙවාන් ඩේවිඩ් ඊයේ දිනේදී දිවයිනට පැමිණියා. ඔහුව පිළිගැනීමට ඔහුගේ හිතවතුන් ගුවන් තොටුපොළවද පැමිණ සිටියා. මෙවැනි දස්කමක් දැක්වූ පළමු ශ්‍රී ලාංකේය ක්‍රීඩකයා ඔහු වීම සුවිශේෂී කරුණකි. ඔහු තවමත් 18 වන වියේ පසුවන පාසල් ශිෂ්‍යයෙක් වීමත් සුවිශේෂී කරුණකි. නිවසේදී නිකරුණේ කාලය ගත නොකර අමතර ආදායමක් උපයාගන්න නිවසේ සිටම ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩිං ඉගෙන ගැනීමට ඔබත් අදම 077 820 533 4 අංකයට WhatsApp මැසේජ් එකක් දාන්න. ඔබගේ ඕනෑම සෝෂල් මීඩියා account එකකට අවශ්‍ය like, comment, shares, followers, subscribe ලබා ගැනීමට 077 820 533 4 අංකයට WhatsApp මැසේජ් එකක් දාන්න.